ඒ සසර කියන ස්වභාවය දැන් අපිට සාමාන්‍ය තාර්කික බුද්ධිය අනුමාන ඥාන තේරුණාම අපිට තේරෙන්න ඕන කොහොම යන්නේක නවත්තන්න ඕන කියලා. ඇයි එහෙම යන්නේක නවත්තන්නේ? අපි කැමති නැති දේවල් තුනක් තියෙනවානේ වයසට යෑම ලැබෙයි මරණය. ඔය හැමතැනම. එහෙමනම් අපි ඒකට කැමති නැහැ. අපිට ඕන ස්ථිර ස්වභාවයක්. මොකද මතක තියාගන්න නිවන එමෙ නිබ්බාන ස්ථිරයි. හැමදේම අනිත්‍ය අනිත්‍ය වෙනස් වෙනවා කියුවට වෙනස් නොවන එකකුත් තියෙන්න බෑ අපි හොයාගන්න. නිබ්බාන ස්ථිරයි. මාර්ගඵල ස්ථිරයි. තමන්ට ඕන නම් තමන්ට ඕන දේ ලැබෙනවා. දැන් අපි මේ අපි හිතනවා සෝවන් වෙන්න ඕන කියලා. ඒක වෙනවා. රහත් වෙන්න ඕන කියලා කෙනෙක් හිතුවොත් ඒක වෙනවා. ඒක වෙන්නේ එයාට පරිසරය ඇදලා. මේ පරිසරය ඇදලා එයා ඒ ප්‍රඥාව පැත්තේ මාර්ගයට අසුර වෙලා එයාට වාසනාව හම්බ වෙනවා. ඒ ප්‍රඥාව එයාගේ වෙන්නේ වැඩි දියුණු වෙලා මාර්ගය අසුරු කරන්න සත්පට්ඨාන භාවනාව වඩන්න. මුලින්ම මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සෝවාන් මාර්ගයේ ප්‍රැක්ටිස් කරනකොට ඒක ඵලෙන් අයින් වෙලා යනවා. සෝවාන් ඵලයෙන් මේ සියල්ල සමුච්ඡේද ප්‍රහාණය වෙනවා. එතකොට එයාගේ සාමාන්‍ය ස්වභාවය නෑ. තේරුම් ගන්න සම්මුතික ජීවත් වෙනවා. ජීවත් වුණාට එයා මේ දක්වාම හිටපු ආත්මය කියන දිට්ඨිය මිදිලා ඉන්නේ. හරිම සහැල්ලුවක් ඒක. පෙර සිටි මම කවුද දැන් සිටින්නේ මම කවුද කියන එක වගේ ප්‍රත්‍යක්ෂ ඥානෙ පහළ වෙලා පැහැදිලි කරනවා. එයාටම පැහැදිලි වෙනවා. කවුරුත් ඕනේ නැහැ පැහැදිලි කරන්න. සෝවාන් ඵලයටපත් වුණාම කෙනෙක් එයාටම තේරෙනවා Taman කලින් අහුණ විතරයි දැක්ක විතරයි මට්ටම් එක ගැටුමක් ස්වභාවයන් කොච්චරද සෝවාන් වුණාට පස්සේ යම් දුරකට මේ රාග දේශ මොහ සෝවාන් මාර්ගයෙන් ප්‍රහීන වෙන මට්ටමක් තියෙනවා. ඒ මට්ටම ප්‍රහීන වුණාම අහුණ විතරයි දැක්ක විතරයි මට්ටම කලින්ට වඩා ඇලෙන ගැටෙන ගතිය අඩුයි. එයාගේ ඇඟ නිසා ඇඟට බැන්නොත් ඇඟේ ලක්ෂණ කියලා අපි හිතමුකෝ දැන් කලින් එයාට තිබා මොනවාරි කැතයි මෙහෙමයි කියලා බැන්න කියලා කවුරු හරි ඒකට හිතර දෙනවා කටෙන් වචන පිට වෙනවා ගහ ගන්නත් යනවා කියලා හිතන්නකෝ ප්‍රචණ්ඩකාරී වෙනවා කියලා එයාගේ ඇඟ ගැන කියලා බැන්නාම කවුරු හරි කෙනෙක් දැන් ඒ පුතඥ අනාරේ වගේ ඒ මොකද එයාට කය දැඩිව අහුවෙච්ච සක්කාය දිට්ඨිය නිසා නමුත් ඒ සක්කාය දිට්ඨිය නැති කරනවානේ කය මමයි කියන දිට්ඨිය නැති කරනවා කය ලක්ෂණ මගේ ලක්ෂණයයි ගන්න දිට්ඨිය නැති කරනවා කය ලක්ෂණ මගේ ලක්ෂණ කියන දිට්ඨියෙන් දැනේ ගැටුමට ගියේ සෝවාන් ඵලයේදී සක්කාය දිට්ඨිය නැතුනම කය මගේ ලක්ෂණ නෙවෙයි කියලා ප්‍රඥාව පහළ වෙනවා. ඥානය නෙවෙයි විදර්ශනා ඥාන. පහළ වුණාම ආයෙත් බයිනවා කියලා හිතන්නකෝ. සෝවාන් වුණාට පස්සේ එයාට කැතයි මේමයි කය ගැන කියලා ලක්ෂණ මොනවාරි කියලා. ඒතරත් ඒ වචන එහෙමමනේ කලින් වගේමයි වචන ටික. කනට වචන වෙනස් වෙන්නේ නැහැ. ඒ වචන එහෙමම වුණාට අර කලින් තිබ්බ ගැටෙන්න යන සිතුවිලි පහළ වෙන්නේ නැහැ. එයාට ඇහෙනවා. හොඳට ඇහෙනවා බයිනිකම. එයාම උගන්වනවා මේ හරි අමුතු දෙයක් නෙද පෙර මම කවුද දැන් මම කවුද දැන් මගේ ඇතුළේ දැවීම නැහැ සම්පූර්ණයෙන් නැහැ නෙමෙයි අර සමහරවිට පේනවා එනවා එන්නවට ඒවා වැලකිලා අර උපාදාන තතුසේ දන්නවා කියලා නේ කියන්නේ අර එයාට බයින වචන සද්ද ටික ඇහෙනකොට පෙරනම් මේ දැවෙන ගතිය තැවෙන ගතිය වැඩි වෙලා කටින් වචන පිට වෙලා එයා ගැටුමට යනවා හැබැයි සෝවාන් වුණාට පස්සේ ඒ වචන එහෙමම ඇහුණාට එයාට තේරෙනවා කන්ට්‍රෝල් එකක් තියෙනවා. මේ කන්ට්‍රෝල් එක කරන්නේ කවුද ඥාන? නැත්නම් එයාගේ ප්‍රඥාව. මේ සෝවාන් මාර්ග ප්‍රඥාව. මේ ඵලයෙන් ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්නේ එයාට ඉසල වෙන්නේ නැහැ. සෝවාන් මාර්ගෙදි දින සැලෙනවා. මාර්ග ඥානය ලැබෙනවා මාර්ග ඥානය ලැබුණාට එයාට තාම සැලෙන ගතියක් තියෙනවා. එන්න ඵලයෙන් ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ ඔන්න ඔය පෙර සිටි මම දැන් සිටි මම කවුද කියලා ප්‍රත්‍යක්ෂ ඥානය තුල වෙනස පෙන්වනවා. ඒකයි මේවා ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ මේවා ප්‍රත්‍යක්ෂ දැනුම තමන්ගේම ජීවිත අත්දැකීම. ඒකට අපිට මුලදී පොතේ දැනුම භාවනාව තුළ ඉස්සරහට ගියාම පොතේ දැනුම අකාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සෝවාන් මාර්ගයේ නැති වෙනවා කියන එක පොතේ දැනුම. නමුත් ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂ දැනුම තමයි ජීවිතේදී හම්බෙන්නේ. අකාදිට්ඨිය නැති වුණාම සීලබ්බත පරාමාස සිද්ධ වෙන්නේ නැහැ. මේ ඕගොල්ලෝගේ සාමාන්‍ය ජීවිතයේ නිදහස් වෙන බව Tamanටම දැනෙනවා. ඒකේ ප්‍රත්‍යක්ෂ ඥානෙන් පෙර සිටි ස්වභාවය සහ දැන් සිටින ස්වභාවයේ වෙනස Tamanටම දකින්න පුළුවන්. ඒකයි මේ මාර්ගය හරිම මේ ගම්බීර ප්‍රඥා සහගත Tamanටම පැහැදිලි කරගත හැකි මාර්ගයක් කියලා කියන්නේ.
කවුරුත් ඕනේ නැහැ. මාර්ගයේ ගුරුවරයා වෙනවා කියලා කියන්නේ ඒ නිසා. එතකොට වෙන කෙනෙක් ඕනේ නැහැ. ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ කමඨහන විතරයි. භාවනා කමඨහන, වලසතිපට්ඨාන කමඨහන ලැබුණාම ඔයගොල්ලෝ ඊළඟට try කරන්නේ කොහොමද දිත්තේ මත්තම් ස්වභාවය එන්නේ කියලා. කියන්නේ දැනුදේ දැක්ක විතරයි මට්ටම. ඇත්තනේ විකෘතිය නැති කළා ප්‍රകൃතිය ඒකනම් අමුතම මොන ප්‍රകൃතිය වෙන්නනේ. දැන් විඥානය කියන මේ මායාකාරී ස්වභාවයේ මාන ස්වභාවයට ඉන්න ඕනේ නැහැ නේ කවුරුත්. එහෙම ඉන්න ඕනේ නැහැ නේ. බොරුවක් බව දැනගෙන බොරුව ආශ්‍රය කරන්න ඕනේ නැහැ නේ අපි. දැන් කෙනෙක් අපි හිතන්න දැන් ඕගොල්ලෝ මේ මම මේක කල්නොක් කියලා දෙනවා මේක නිදර්ශනයක්. මොකද දැන් අපි ගෙදරට වෙලා ඉන්නකොට කෙනෙක් ගෙදරට වෙලා ඉන්නකොට ඕගොල්ලන්ට නිකන් හිතන්න රෑ වෙලා තනියෙන් ඉන්න වෙලාවක නිකන් හිතන්න දැන් එහෙම වෙලාවක කෝල් එකක් දීලා කවුරු හරි කිව්වොත් එහෙම ඉන්න ගෙදර එළියේ හොරු කණ්ඩායමක් ඉන්නවා කියලා කිව්වා කියලා. එහෙම නැත්නම් එයා මරන්න කට්ටියක් ඇවිල්ලා ඉන්නවා කියලා කෝල් එකක් දෙනවා. දැන් එයාට ඒ ශබ්දය වුණා, වචන ටික ඇහුණා. මේ කනෙන් ඒක දැනගත්තානේ සියල්ල සිද්ධිය. දැන් මේ සිද්ධිය දැනගත්තට පස්සේ එයාගේ හැසිරීම කොහොමද ගේ ඇතුලේ? දැන් හිතන්න ඕගොල්ලෝ නිකන් ඉමේජින් කරලා බලන්න තමන්ගේ හැසිරීම කොයි වගේ වේද කියලා එහෙම එකක් වුණාම එතකොට මොකද ගේ ඇතුලේ ඉඳලා හැසිරෙන්නේ? එහෙම හොරු කණ්ඩායමක් හරි මර කණ්ඩායමක් හරි එළියේ ඉන්න ස්වභාවයෙන් එතකොට පුළුවන් තරම් දොරවල් ටික වහන්න බලනවා. එතකොට ජනෙල් ටික වහන්න බලනවා. එතකොට හැංගිලා ඉන්න බලනවා. දැන් මේ ඔක්කොම හැසිරීම උනේ මොකක් නිසාද? අර කනටයි ශබ්ද ටිකයි ඒ වචන ටිකයි නිසා දැන් ඔන්න තමන් කයෙන් හැසිරෙන විදිය පරිස්සම් වෙන්න බලනවා, ආරක්ෂා වෙන්න බලනවා. ඊට පස්සේ කටෙන් වචන පිට වෙනවා වෙන්න පුළුවන්. අනිත් පැයටත් හරි කියනවා, හරි කාට හරි කියනවා, හෝල් කරලා කියනවා. ඒක කටෙන් වචනත් පිට වෙනවා. ඒකට මනෝ සංකාර වෙනවනේ. දැන් එයාට ගොඩාක් දේවල් සිහිපත් වෙන්න පුළුවන්. මේ හොරු මේ ඇවිල්ලා ඉන්නවා, මේ හොරකම් කරයි, මරයි, මේ එක එක විදිහට හිතෙනවා. දැන් මේ ඔක්කොම දේවල් උනේ අර කෝල් එකෙන් ආපු වචන ඒ කියපු දේ නිසා. දැන් ඇත්තටම ඒක බොරුවක් නා. ඒ කෝල් කරපු කෙනා බොරුවක් කිව්වේ. එහෙම කවුරුත් එළියේ නැහැ. දැන් නිකන් හිතන්න දැන් අර ඇතුළේ ඉන්න කෙනාගේ හැසිරීම, ගේ ඇතුළේ ඉන්න කෙනාගේ හැසිරීම බොරුවක් බව නොදැන හැසිරෙන විදිය. සාමාන්‍ය පුතග්ජන අනාරි ජීවිතය කියලා කියන්නේ ඔන්න ওই ස්වභාවය. බොරුවක් බව නොදැනයි මේ සසර යන්නේ. එතකොට අන්න ඒකට තමයි පුතග්ජන මෝහ සහගත ජීවිතය කියලා කියන්නේ. එයා එම බය වෙලා දැන් මේ හැසිරෙන්නේ බොරුවක් බව නොදැන. ඒතර බොරුවක් බව නොදැන හැසිරෙන මෙන්න මේ ස්වභාවය හරියට ගැළපීලා යන්නේ සාමාන්‍ය ලෞකික පුතග්ජන අනාර්ය ජීවිතේ. දුටුව විතරයි මට්ටමේ අපි නැත්තේ ඔන්න ඔය වගේ ස්වභාවයක්. ඒ කියන්නේ දුටුව විතරයි මට්ටමේ එහාට ගිහිල්ලා අර විඥාණයට දාගත්ත අර කෙලස් ටික එහෙම නැත්නම් අර විකෘතිනාකම් ටික එක්කනේ අපි රූපය දකින්නේ. එතකොට ඒ බොරුවක් බව නොදැන අපි ඒ දැකපු රූපේ මත නැවත සංකාර සිද්ධ වෙනවා. මනෝ සංකාර, වචී සංකාර, කාය සංකාර. කටහඬක් ඇහුණත් කටහඬ අපි සාමාන්‍යයෙන් කියන්නේ අහුණු විතරයි මට්ටම නෙමෙයි. එතනින් එහාට ගිහිල්ලා ඒ කටහඬ කාගේද? ඒ කටහඬ නිසා තමන් කොච්චර දැවෙනවද, තැවෙනවද, ඇලෙනවද, ගැටෙනවද මේවා ඔක්කොමත් එක්ක වටිනාකම් එක තමයි කටහඬ දකින්නේ. ඒ කියන්නේ ඒ කටහඬට ඒ දුන්න වටිනාකම එක තමයි ඊළඟට සිද්ධ වෙන සංකාර, කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර සිද්ධ වෙනවා. කියන්නේ බොරුවක් බව නොදැන අපි ඒ වැඩිපුර දුන්න වටිනාකම් ටික බොරුවක්. ඒක මාර ධර්මයි. මේ මාර ධර්මයේ බව නොදැන. එහෙම නැත්නම් විකෘතියක්. ඒක සදාවට පවතින්නේ නැති වටිනාකම් ටිකක් බව නොදැන ඒ මත නැවත සංකාර. ඉතින් ආය නැවත සංකාරපච්චය විඥාන විපාක හැදෙනවා. ආය සසර හැදෙනවා, කර්ම කරනවා විපාක. බොරුව බව නොදැනනේ මේ හරියට ගියතුලින් ඉන්න මිනිස්සයා. මේ මිනිස්සයා එළියේ ඉන්න මිනිස්සේ කණ්ඩායමක් ඉන්නවා. Tamanta තර්ජනය කරනවා, මරන්න එනවා, මර කණ්ඩායමක්, පුරු කණ්ඩායමක් කියලා හිතාගෙන ගේ ඇතුලේ හැසිරෙනවා. හැසිරෙන විදිය ගේ ඇතුලේ කෑ ගහනවා වෙන්න පුළුවන්, කතා කරනවා වෙන්න පුළුවන්, බයෙන් ඉන්නවා වෙන්න පුළුවන්. නේද? එයාගේ සම්පූර්ණ වෙනස් වෙනවා ගේ හැසිරීම. දැන් මෙච්චර කාල හොඳට හිටියා. නමුත් ඒ කෝල් එකෙන් පස්සේ එයාගේ හැසිරීම වෙනස්. දැන් බොරුවක් බව නොදැන එයාගේ හැසිරීම විදිය. දැන් ඔන්න ඔතනදී තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න බලන්න. දැන් අපි හිතමු
දැන් ඒ මිනිස්සයා ඇත්තටම මොනවා හරි විදියකින් හොයාගත්තා අපි දුක එයාගේ මේ කැමරාවක් තියෙනවා කියලා එළියේ ඒ කැමරාවෙන් බලපුවම එහෙම වටේම කවුරුවත් එහෙම ඉන්න පාටක් එහෙම දකින්නේ නැහැ. මොකද විදිහේ එයා එහෙම එළිය හොරකම් ඩෑමක් නැති බව තහවුරු කරනවා. හරි තහවුරු වුණාම දැන් එයාට මේ අර කෝල් කරපු කෙනා නැවත කෝල් කරලා කියනවා මේමයි ඒ හොරකම් ඩෑම දැන් ඔහම ගේට්ටු ළඟ ඉන්නවා හරි මොනවා හරි කියනවා දැන් ඔය ගේ ළඟ දොරකට එනවා කියලා කිව්වට දැන් මෙයාට අර කලින් වගේ බය ඇති වෙන්නේ නැහැ. කලින් වගේ මෙයාගේ අර ඇතුළ එම මේ චකිතයක් සකස් වෙලා මෙයා එම දොරවල් චෙක් කරන්නවත් ජනෙල් චෙක් කරන්නවත් හැංගෙන්න ආරක්ෂා වෙන්න උත්සාහ කරන්නේ මොකද දැන් අර කියන කෙනා බොරුවක් කියන බව දන්නවා. දැන් එයාගේ හැසිරීම වෙනස්. එතකොට එයා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කෙරෙනවා කරාට අර බොරුවක් බව නොදැන කරා වගේ නෙමෙයි දැන් බොරුවක් කියන බව දැනගෙනම තමයි එයා ඉන්නේ. කියන්නේ බොරුවක් බව දැන හැසිරෙන විදියක් තියෙනවා. දැන් ඒ කවුද බොරුවක් දැන හැසිරෙන්නේ? බොරුවක් බව දැනගෙන හැසිරෙන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි තුන් දෙනාගෙන හැසිරීම. ඒගොල්ලෝ ඒ බොරුවක් බව දැනගෙන හැසිරෙනවා කියලා කියන්නේ. ඒගොල්ලෝ දැන් පුතග්ජන අනාර්ය ස්වභාවයෙන් මිදලා ආර්ය බව ස්ථිරයි. ආර්ය බව ස්ථිර වුණ කෙනෙක් ඔය අපි කතා කරපු රූපයක් විතරයි එහෙම නැත්නම් දුටුව දේ දුටුව විතරයි කියන මට්ටම එයා සාමාන්‍ය විදිහට අත්දකිනවා වගේම විඥාණයට ගිහිල්ලා අර වටිනාකම් ටික මොකද සියල්ල ඉවර කරලා නැහැ දැනට ඒ නිසා එයාගේ අර වටිනාකම් ටික ගේන්න යනවා මෙයා පහළ වෙලා කියන්නේ උපාදාන කරනවා උපාදාන වෙනකොටම මෙයා සාමාන්‍ය එයාගේ ඥානය විසින් දකිනවා මේ උපාදාන වෙන්නේ බොරුව විකෘතිය කියලා. එතකොට දැන් බොරුවක් බව දැන ලෝකේ ජීවත් වෙන්නේ එහෙම නැත්නම් උපාදාන තතුසේ ධනිය කියලා උපාදාන තතුසේ දැන ජීවත් වෙන පිරිස කවුද? සෝවාන් ඵලයේ ස්ථිර වෙච්ච අය. සෝවාන් ඵලය ස්ථිර වෙලා ආර්ය බව ස්ථිර වෙන පිරිස තමයි බොරුවක් බව දැනගෙන ලෝකේ ජීවත් වෙන්නේ. එතකොට සෝවාන් සකදාගාමි අනාගාමි තුන්දෙනාගේම හැසිරීම ලෝකේම තමයි. එතකොට රහත් තුන ස්වභාවයේදී තමයි බොරුවක් බව දැනගෙන අසුරු කරනවා කියලා එකක් එයාට තවදුරටත් අවශ්‍ය නැති නිසා එයා බොරුවම නැති කරනවා. ඒ කියන්නේ එයාට කවදාවත් උපාදාන වෙන්න දේවල් නෑ. රූපයක් දැක්කට උපාදාන වෙන්න එහෙම විශේෂ දෙයක් නැති නිසා එයා සාමාන්‍ය සම්මුතික ස්වභාවයේ ප්‍රකෘතිමත් ජීවිතයක් දැන් ගවන්නේ. එයාට කිසිම විදිහකට අර උපාදාන ස්කන්ධ නැහැ. එහෙම නැත්නම් කෙලෙස් අහිතයි සියලු කෙලෙස් වලින් මිදලා කියලා කියන්නේ තාක්ෂණික පස්සේ. ඒතර ඒ නිසා තේරුම් ගන්න මේ නිදර්ශන තේරුම් ගන්න බලන්න සාමාන්‍ය පුතග්ජන ජීවිතය ආර්ය පුතග්ජන ජීවිතයක් ගෙවනවා කියලා කියන්නේ එහෙම හිතක් අසුරු වෙනවා කියලා කියන්නේ බොරුවක් බව නොදැන ජීවත්. අඩු ගානේ මිනිස්සෙක් ධර්මයේ හදාරලා නැත්නම් ධර්ම සාකච්ඡාවකදී තමන්ගේ අනුමාන ඥාණය භාවිත කරලා උත්සාහ ගන්න ඕන මේ සාමාන්‍ය ඉන්ද්‍රයන් වල හැසිරීම ආගන්නාංශ දියකයි මන හැසිරීම එහෙම නැත්නම් සංකාර වල හැසිරීම තමයි මේ බොරුවක් බව නොදැන එයා හැසිරෙන්න හදනවා. හැබැයි මේ ධර්මය දැනගත්තට පස්සේ ආර්ය මාර්ගය ප්‍රැක්ටිස් කරන භාවිතා කරන විදිහට බොරුවක් බව දැන හැසිරෙන මට්ටමට අනුමානයෙන් හරියෙන්න ඕන. එහෙනම් අනුමානයේ දවසක ප්‍රත්‍යක්ෂ වෙනවා ඵලෙ. සෝවාන් ඵලයෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා කෙනෙක්ගේ අනුමානයේ නිවැරදි නම් අනුමාන සකස් වෙලා නම් සෝවාන් මාර්ගය මේ නිතරම යාගේ භාවිතයේ තියෙනවා නම් එහෙම නැත්නම් උදසත්පට්ඨාන කමඨාන ප්‍රැක්ටිස් කරනවා නම් මොකක්ද ඒකේ තියෙන තමන්ට තියෙන යහපත යම් කිසි වෙලාවක මේ කියන ඇත්ත එහෙම නැත්නම් මේ ආර්ය ජීවිතය තමන්ට පසක් වෙනවා එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ ඉදාට තමයි අපි මේ කියපු මේ කතාව මරණයන් මතු තියෙන ස්වභාවය ගැන අපායට තියෙන බය දැනෙන්නේ